මේ දිනවල උණුසුම් පුවත්ම වන කලාතරු අතරින් කැපී පෙනෙන කලාතරුවක් තමයි සංජානා ඔනාලි ගමාරච්චි කියලා කියන්නේ. ඉතින් පසුගිය දිනයක සිය ෆේස්බුක් ගිණුම තුළ නැවතත් තනිකඩව සිටීමට ආසාවක් ඇති වුණා යනුවෙන් සිය ඡායාරූපයක් සමග පළ කරපු පෝස්ට් එකක් නිසා සිය ප්‍රේක්ෂකයන් අතරේ ලොකු කතාබහකට ලක්වුණු සංජානා එහෙම තීරණයක් ගන්න හේතුව විදිහට නැවත වතාවක් ෆේස්බුක් ගිණුම තුළ උණුසුම් පෝස්ට් එකක් පළ කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි. මම ප්‍රශ්නයක් අහන්නද? තමන් ස්ටේට් වෙලා තමන් ආදරය කරන කෙනා ගයි වුණොත් ඔයාට මොකද හිතෙන්නේ? බොහොම උපහාසාත්මක විදිහට මේ ප්‍රශ්නය තම ප්‍රේක්ෂකයන්ගෙන් අහලා තියෙන නිසා එයින් මඩ ප්‍රහාරයක් එල්ල කරන්නේ තමන්ම නීතියෙන් විවාහ කරගත්ත තම සැමියාට බව කියන එක සංජානට අමතක වී ඇති බවයි අපට පෙනී යන්නේ. සංජානගේ ස්වාමියා සංජාන තරම්ම ප්‍රසිද්ධ කෙනෙක් නොවුනත් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරමින් මේ වෙද්දි ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අයෙක්. කෙසේ වෙතත් ප්‍රේක්ෂකයන් පවසන්නේ කෙනෙකුගේ සෙක්ෂුවල් ලයිෆ් එක මේ විදිහට සමාජයේ ඉදිරියේ දිග හරින එක ඒ පුද්ගලයාට කරන හානියක් බවත් තමාගේ වැරදි වසා ගැනීමට ඒ අහිංසක පුද්ගලයාට මට ගැසීමට සංජානා විසින් මෙවැනි පෝස්ට් එකක් පළ කර බවත්ය. සංජානගේ ප්‍රේක්ෂකයෝ මේ විදිහට සංජාන විසින්ම ඇයට හා ඇගේ සැමියට කරගන්නා මේ අපහාස වලට විවිධ මත ඔස්සේ චෝදනා එල්ල කරත් ඒවා කිසිම ගානකට ගන්නේ නැතුව කටයුතු කරන නිසාම මෙයත් ඔවුන්ගේ ප්‍රසිද්ධිය සඳහා කරන රඟපෑමක් කියලත් හිතන්න පුළුවන්. කොහොම වුණත් මේ සිද්ධිය නිසා සංජානගේ ප්‍රේක්ෂකයන්ට ඇය පිළිබඳව දැඩි අප්‍රසාදයක් ඇති බවයි පෙනී යන්නේ. ඉතින් ඔයාලත් හිතන්නේ මේකත් මොවුන්ගේ රඟපෑමක් කියලාද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙන අය වීඩියෝ එකට ලයික් කරන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.